ත්‍රිකුණාමලයේ නාවික පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක සිදු කෙරෙන අදාළ ඉදිකිරීම නවතා දමන ලෙස ඉල්ලමින් ඒ අනුව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් පැමිණ භික්ෂුන් වහන්සේ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා. පැරණි දහම් පාසල හදන්න අපිට කර්තනය කරලා ඔබතුමා කෙසේ වෙතත් පස්වරුවේ යලි පැමිණි පොලිස් නිලධාරීන් අදාළ ඉදිකිරීම ඉවත් කිරීමට උත්සාහ ගැනීමත් සමග පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූයේ උණුසුම් තත්වයක්. ඕගොල්ලන්ට උසාවි නියෝගයක් තියනවාද මේ පූජා උපසයිත භූමියේ? අනේ පාසල් එහෙම කරන්න එපා. වහන්සේලා නීති අනුකූලව අපි නීති අනුකූලව එහිදී භික්ෂුන් වහන්සේ විසින් එම ස්ථානයට වැඩමවා තිබූ බුදු පිළිම වහන්සේ රැගෙන යාමට පොලිසිය කටයුතු කිරීමත් සමග ඇති වූයේ මෙවන් තත්ත්වයක්.